අයියෝ අවත් ඉවරයි. මතක් වෙලා තියෙන්නේ. හෙලෝ. දුව තමයි. දුව නෙමෙයි කෝදුව වෙලා ඉන්නේ දැන් දුව. ඇයි කියලා අහන්නේ මේ මොකක්ද මේකේ තේරුම? මොකද්ද කියලා බඳලා ගියාම උඹට සැපතියි කිව්වා ඒ මිනිස්සු දරුවෙට වගේ සලකලා කිව්වා දරුවා නෙමෙයි අම්මේ වැඩකාරයෙක් විදියට සලකන්න මටවත් තිත්තාලා තියෙන්නේ. එහෙම කියන්න එපා කියන්නේ මොකක්ද අම්මේ? උදේ පාන්දර නිදි පැදුරෙන් නැගිටින්න ඕනේ තේ හදලා දෙන්න. අනේ මේ අම්මේ ඉවසන්න. මොනවද ඉවසන්න? ඉවසලා. මොනවද හම්බෙන්නේ ඉවසලා? ඉන්න මේ ලිප වහන්න තෙල්ලේ. තව ඔබටත් බැරුම් අහන්නේ. අම්මේ ඔයාලගේ නම්බුව ගැන හිතලා මං ඉවසන්නේ ඈ. මට මේ අම්මේ මේ එක එකට අවදේවකම් කරන්න මොන මගුලක්ද? ඉවසන්. අනේ මේ අම්මේ මේ නෑන බෑනේ. නෑන මොනවා කරන්නද දැන්? කොන්තාමිනේ වගේ කාමරේට වෙලා ඉන්නේ. අපේ නැන්දම්මත් උඩ තියාගෙන ඉන්නවා. කොරියාවේ බෑනනේ. අපේ එකාට කියනවා මේ හරිද? මම කිව්වා මහා ගෙවල් වල ලගින්න බෑ. වෙනම යම් කියලා. ඉවසන්නේ නෑ. ඔයා කතා කරන්න ඕනේ නෑ. ඔයා කතා කරන මොනවා කතා කරන්නද ඔයා? ඔයා කතා කරා කියලා මේ වගේ දෙන්නේ නෑනේ. මට නම් එපා වෙලා උයනවා. උදව්වක්වත් එහෙම නෑනේ. එහෙම නෑ පිස්සුද? උදව්. උන්ගේ උදව්. මට නම් ඕනේ උන්ගේ උදව්. අර මම බඩිකින්න ඉන්නවානේ. මුන්ට ඉුවේ නැත්තම් මමත් බඩිකින්න ඉන්නේ. ඒක නිසා උයනවා. නැත්තම් මම උයන්නේ නෑ. කෝ තාත්තා. අනේ මේ ওই මනුස්සයාට නම් ඔයා කියන්න එපා. ඊට පස්සේ මේ මනුස්සයාට ප්‍රෙෂර් හැදෙනවා. මාගේ ප්‍රශ්න කියන්න ඕනේ. මාගේ ප්‍රශ්න මම බලා ගන්නවා. නෑ මම බලා ගන්නම්. ඔයාලා මොනවා කතා කරන්නද දැන්? දැන් බන්දලා දීලා ඉවරයිනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා හරිද? ඉවසනවා. හරිද? ඉවසලා අර ගෑණියෙක්ට අර එන්නේ උඩටම. එදාට ඉතින් I'm really sorry, okay? අනේ මම තියනවානේ. මං තියනවා. මේවා කතා කරලා වැඩක් නැහැ. කිසි තේරුමක් නැති දේවල් මේවා. තියනවා. just free time ya.